තථාගතයන් වහන්සේ අම්මයි තාත්තයි බොහොම උත්තරීතර තැනක තියෙනවා. තථාගතයන් වහන්සේ අම්මයි තාත්තයි බොහොම උත්තරීතර තැනක තියෙනවා. දෙන තැන කොතනද කියනවා නම් පින්නතුනේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඒ අම්මා ගැන තථාගතයන් වහන්සේ එච්චරටම තක්සේරු කරන්න හේතුවක් තියෙනවා. එක අම්මගේ තාත්තගේ ආශිර්වාදය අද කාලේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ ආශිර්වාදය දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ මොකද පින්නතුනේ වර්තමාන සමාජයේ දරුවන්ට මෙච්චරටම අගතිගාමී වෙන්න හේතුව සහ දරුවෝ නොමගට යන්න හේතුව අම්මා තාත්තා දරුවන්ට ආශිර්වාද කරන්නේ නැහැ. කවනවා පොවනවා බලා ගන්නවා පරිස්සම් කරනවා ආශිර්වාද කරන්නේ. මොකද දරුවන්ට විශ්වාසයක් නැහැ අම්මගේ තාත්තගේ වචන ගැන. හැබැයි අපි පිළිගන්න ඕන කාරණයක් තමයි අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් දරුවන්ට බුදු වෙන්නත් පුළුවන්. අර මතකද මාතු පෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වය අම්මා කරේ තියාගෙන ගව් 7ක් මහ මුහුදේ පීනගෙන එනවනේ. පීනගෙන ආවට පස්සේ අම්මා මොකද්ද කියන්නේ? අම්මා කියනවා පින්නතුනේ මගේ පුතා මතු බුදු වෙන්න ඕනේ. බුදු වෙනවා. ඒ බුදු වෙන්නත් බලපාන්නේ පින්නතුනේ අම්මගේ වචනේ. අම්මා කිව්වේ බෝධිසත්වයන්ට බුදු වෙන්න ඕන කියලා බුද්ධත්වයේ ලබා ගත්තා. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්.